ආයිබෝවන් අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ තවත් වටිනා වීඩියෝ එකක්. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ හැමෝටම හිසරදයක් වෙලා තියෙන විශේෂයෙන්ම කාන්තාවන්ට විශාල කරදරයක් වෙලා තියෙන කුරුලෑවලට ඊටමත් සාර්ථක ඊටමත් පහසුවෙන් ගෙදරදි කරගන්න පුළුවන් අද්භේතක් ගැන. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් කීපයක් විතරයි. බැලතන ඕනම පළාතක මිදුලක වැවෙනවා. හැමෝගෙම ගෙවල් වල මිදුල්වල වල නිකන් තනකොළ කියලා මේවා මේ විසි කරලා මේ උදුළු ගාලා පවා දාන දේවල්. ඉතින් බැලතන කියන්නේ ඉතාමත් වටිනා ඖෂධයක්. ඉතින් නොදැන ගොඩක් අය ඒවා පාවිච්චිට ගන්නේ නැහැ. ඉතින් බැලතන සහ අපි කවුරුත් හොඳින් අඳුනන නිදිකුම්බ තමා මේකට අවශ්‍ය වෙන ප්‍රධානම ඖෂධ දෙක. ඉතින් නිදිකුම්බා පත්‍ර තමයි මේකට අවශ්‍ය වෙන්නේ. බැලතනවලත් මම මේ බැලතනවල මෙතනින් පැහැදිලි ෆොටෝ එකක් දාන්නම්. එතකොට දන්නේ නැති කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් ඕනම කෙනෙක් මේක දැකලා තියෙනවා. දැකලා නැත්තේ නේ සමහරට අඳුර ගන්න බැරි නිසා දන්නේ ඒක වටින බෙහෙතක් කියලා. ඉතින් නිදිකුම්බ නම් හැමෝම වගේ දන්නවනේ. මම ඒකෙත් පැහැදිලි ෆොටෝ එකක් මෙතනින් දාන්නම්. එතකොට ඒ ෆොටෝ එකේ තියෙන විදිහට පැහැදිලිව අඳුරගෙන ඒ ඖෂධ ගන්න. එතකොට බැලතනවල මේ මල ගන්න නැතුව පොඩි මලක් එනවා ඒකේ උඩට. ඒ මල ගන්න නැතුව බැලතන එකේ පත්‍ර සහ මුල් ගන්න ඕනේ. එතකොට පත්‍ර සහ මුල්. එතකොට මල කඩලා අයින් කරලා තමයි ගන්න ඕන. එතකොට නිදිකුම්බවලත් පත්‍ර විතරයි ගන්න ඕන. දඬු එහෙම මොකුත්ම නැතුව නිදිකුම්බ පත්‍ර තමා ගන්න ඕන. එතකොට මම මේ කියන්නේ එක වතාවකට මේ බේත ආලේප කරන්න මොනට හෝ ගොඩක් අයගේ පපුවේ එනවා පොඩි කුද්දටි වගේ පිටේ එනවා මේ උර හිසේ එනවා ඒවට පවා මේක ආලේප කරන්න පුළුවන්. ඉතින් ඒකට බැලතන ගන්න ඕන එක පඳුරක්. මේ එක වතාවකට අවශ්‍ය කරන බෙහෙත්වල ප්‍රමාණය. බැලතන එක පඳුරයි නිදිකුම්බ මිටයි. එතකොට ඔය දෙක සාමාන්‍ය වතුර ලීටරයකට විතර දාලා වතුර ලීටරයක් විතර දාලා සාමාන්‍ය මේක හොඳයි මැටි භාජනයක තඹ ගන්න තියෙනවා නම් මේක වහන්න නැතුව හොඳට මද ගින්දරේ තඹ ගන්න. අර ලීටරේ වතුර ප්‍රමාණය එකට එකක් හිඳෙන්න දෙන්න. ඒ කියන්නේ මිලිලීටර් 500කට විතර හිඳුණයින් පස්සේ මේක අරගෙන පෙරලා ඖෂධ ටික වෙනම අයින් කරලා අර වතුර සාමාන්‍ය මද රසනේ ප්‍රමාණයට ආවහම මේකෙන් හොඳට මූණ සෝදන්න. ඉතින් ඒක හොඳට මූණ මේක ඇස් වලට ගියාට කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා බය නැතුව හොඳට මූණ කන් මේ හොඳට පිරිසුදු කරගන්න. එතකොට මේ පපුව මේ උරපතු පිට ඒ විදිහට මොකද සමහරුන්ගේ පිටෙත් ඒ විදිහට කුද්දට එනවා. ඉතින් ඒ හැම තැනකටම මේ වතුර එකෙන් එකටම හොද ගන්න ඕන. ඉතින් එහෙම හොදගෙන ඉවර වෙලා තමයි මේ බේත හදාගන්නේ. අර තඹපු බැලතන පඳුරයි අර ඒකට දාපු නිදිකුම්බ මිටයි අර ගන්න ඕන වෙනම. ඒ තැම්බිලානේ තියෙන්නේ දැන්. ඒ තැම්පිච්ච ටික අරගෙන ඒක හොඳට අඹර ගන්න ඕන. හොඳට අඹර ගන්න ඕන. එතකොට අඹරනකොට බැලතන එකේ මුල දාලා අඹරන්න එපා. දැන් මොකද අපි බැලතන මල විතරක් අයින් කරලා මුල පිටින්මනේ දාලා තම්බන්නේ. එතකොට මේකේ මුල අයින් කරලා පත්‍ර ටික විතරක් අර තැම්පිච්ච එකෙන් පත්‍ර ටික විතරක් බැලතන එකේ අරගෙන නිදිකුම්බ පත්‍රත් එක්ක හොඳින් අඹර ගන්න. හොඳට අඹරලා ඉවර වෙලා ඒකට කලවම් කරන්න ඕනේ බෙලි. හොඳින් ඉදිච්ච බෙලි ගෙඩියක් ගන්න ඕන. ඒක මම මෙතනින් මේ ඒකෙත් හොඳ ෆොටෝ එකක් දාන්නම් පැහැදිලිව මොන වගේ බෙලි ගෙඩියක්ද අවශ්‍ය වෙන්නේ කියලා. බෙලි ගෙඩියකින් එක වරුවකට අවශ්‍ය වෙන්නේ එකපාරක් මේ බේත ආලේප කරන්න අවශ්‍ය වෙන්නේ බෙලි ගෙඩි බෑවයි. බෑවක මද තමයි ගන්න ඕන. ඉතින් මද ගන්නකොට හොඳට ඒ කියන්නේ හොඳ පැහිච්ච හොඳට ඉදුණු බෙලි ගෙඩියක් තමයි ගන්න ඕන. ඔය ගැට පැහිච්චා එහෙම එපාර. හොඳයි අර ගහෙන් බිමට වැටිච්ච ගෙඩියක්ම ගන්න පුළුවන්. එතකොට හොඳට ඉදිලා තියෙනවා. ඉතින් එහෙම බෙලි ගෙඩි බෑවක තියෙන මද අරගෙන අර අපි හොඳින් අඹරගත්ත අර නිදිකුම්බ ටිකයි අර බැලතන ටිකයි එක්ක මේක කලවම් කරන්න ඕන. එතකොට හොඳ තලපයක් විදියට එනවා. ඒ කලවම් කරගත්ත තලපය සම්පූර්ණයෙන්ම ඔයාට මූණට, බෙල්ලට, උරහිස් වලට පිටට ඕනම මේ අතට හරි ආලේප කරන්න පුළුවන්. සමහරුන්ගේ මේ පොඩි විසර ගෙඩි වගේ එනවා මේ අත්වල පවා පොඩි කුද්දටි එනවා. ඉතින්
ඕනම හැම ඕනම තැනකට මේක ආලේප කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කුරුල්ලෑ මුහුණේ තියෙද්දි ගොඩක් කාන්තාවන්ට තරුණ පිරිමි අයට ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් විවිධ ක්‍රීම් වර්ග විවිධ දේවල් ගොඩක් මිලාදිකව මිලදී අරගෙන පාවිච්චි කරනවා. නමුත් ඒ වගේ සමහරවිට වෙන වැරදි ප්‍රතිඵල තමයි ආත් වෙන්නේ. දැන් මේකේ එහෙම දෙයක් නැහැ. මේකෙන් සමේ තියෙන තෙල් පවා හොඳින් තෙල් ටිකක් නැති වෙලා ගිහින් හොඳ සිනිඳු හමක් පවා ලැබෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් හැමදාම උදේ ඉර මුදුන් වෙන වෙලාවට නැතු මේ ඖෂධ ගද්දිත් එකක් මම කියන්න ඕන මේ වගේ ඖෂධ ගලවන්න ඕනෙත් උදේ වරුවේ. ඒ කියන්නේ උදේ 11 මාරට කලින් මේවා ගලව ගන්න ඕන. සාමාන්‍ය මත්දහනේ මේ වගේ ඖෂධ ගලවන්න එපා. උදේම ගලව ගන්න පුළුවන් නම් තමයි හොඳ. ඊට අමතරව මේක ආලේප කරනකොටත් උදේ වරුවේම ආලේප කරන්න. ඒ කියන්නේ උදෙන්ම නැගිටලා අපි මූණ සෝදන්නේ ඒ වගේ වෙලාවට අර වතුර එකෙන් හොඳට මූණ සෝදලා ඊට පස්සේ අර ඒ බේත හොඳට අඹරලා ගන්න. හැබැයි මේක වැඩිපුර හදලා ඉවරලා තියාගෙන ගන්න එපා. මේක ඒ වෙලේ හැදුවා ඒ වෙලේ ගෑවා ඉවරයි. ඊට පස්සේ මේක ගාලා මූණේ ආලේප කරලා පැයක් තියාගෙන ඉඳලා මද රස්නේ වතුර. එහෙම නැත්නම් අර මූණ හොදලා අර මූණ හොදන්න අර තඹගත් අර ඖෂධ තැම්පිච්ච වතුරේ ඉතුරු වතුර තියෙනවා නම් ඒ වතුරෙන්ම හරි හොදන්න පුළුවන් මද රස්නේ වතුරෙන්. ඒ කියන්නේ ඒ වතුරේක ඒ මිලිලීටර් 500 වතුර ප්‍රමාණය මූණ හොදලා ඉවර වුණා නම් ඔයාලට පුළුවන් වෙන සාමාන්‍ය මද රස්නේ වතුර ටිකක් අරන් අර මූණට ගාපු තලපේ සම්පූර්ණ හොදලා අයින් කරන්න. ඒ හොදනකොට කොයි වෙලේවත් සබම් වර්ග ඔය වෙන ලික්විඩ් කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. ඉතින් මේ බේත් එක පාවිච්චි කරන කාල සීමාවෙම බොහොම හොඳයි. සබම් පාවිච්චි කරනවා නම් පුංචි ළමයින්ට පාවිච්චි කරන මේ පොඩි අර පොඩි අයට පාවිච්චි කරන සබම් වර්ග වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඉතින් මේක එකම දිගට දිනපතාම කරගෙන යන්න සතියක් දෙකක් කරනකොට ඔයාට තේරෙයි කොච්චර මේකෙන් ප්‍රතිඵල ලැබෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වටින බෙහෙත් ගැන මොන හරි දැනගන්න මේ වගේ වීඩියෝ ගේන්න කියලා ඕගොල්ලොන්ට අපිට ඉල්ලන්න පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාලා. ඉතින් මේක වැදගත් කියලා හිතෙනවා නම් මගේ channel එකට subscribe කරන්න. දිගටම රැඳෙන්න අපිත් එක්ක. ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.